ආශිර්වාදමත් දවසක් අපි ප්‍රාර්ථනා කරනවා ධෛර්යමත් වචනය තුලින්. අද මාතෘකාව යහපත සොයන්න. ආමෝස් 5:14 සඳහන් කරනවා නුඹලා ජීවත් වෙන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට සේනාවල දෙවියෝ ස්වාමින් වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමග සිටිනසේක. මොකද්ද මේ කතා කරන්නේ? සමහර වෙලාවදී අපි ලාභය ගැන, වටිනාකම ගැන, අපිට ලැබෙන ගෞරවය ගැන, නැත්තම් අපිට ලැබෙන වාසිය ගැන හිතලා ඒක නපුරුද, ඒක අයාපත්ද, ඒක මොකද්ද වෙන්නේ, ඒක දෙවියන් වහන්සේ කැමැත්තද නැද්ද කියන එක අපි ගොඩක් හිතන්නේ නැහැ. ඒක මට දෙයක් ලැබෙනවා නම්, ඒක తాවකාලිකව යම් තෘප්තියක් ලැබෙනවා නම් අපි ඒක ගැන විතරයි හිතන්නේ. හැබැයි දෙවියන් වහන්සේ අද දවසේ ඔබට කතා කරනවා නුඹලා ජීවත් වෙන පිරිස මේ తాවකාලිකව යම් දෙයක් ලැබෙන පිරිස නොව, නැත්නම් කෙටි කාලේන යම් තෘප්තියක් ලැබෙන පිරිස නොව, මේ කාරණාව තව කෙනෙක්ව සතුටු කරන පිරිස නොව, නුඹලා ජීවත් වෙන පිරිස. හොඳ වචනයක් මතක තියාගන්න. නුඹලා ජීවත් වෙන පිරිස නපුර නොව යහපත සොයන්න. මේ කාලේදී ඔබ යම් කිසි අමාරුකම් තුළින් ප්‍රශ්න නිසා, වේදනාව නිසා ඔබ සමහර තනි තීරණ ගන්න හිතාගෙන ඉන්නවා ඇති. ඒක ඔබ දන්නවා මේක නපුරු තීරණයක්. මේක යහපත් කාරණාවක් නෙමෙයි, මේක අයහපත් කාරණාවක්. මේක ඔබට වගේම සමහර අයටත් ඒක ලොකු බරපතල ප්‍රශ්නයක් වෙන තියෙන කාරණාවක් වෙන්න පුළුවන්. ඒ ඔබට නෑ මම මේ තීරණය ගන්නවා. ආපහු මට මුකුත් කරන්න බෑ. මම මේ තීරණය කරලා මගේ ජීවිතේ මොනවා වුණත් කමක් නැහැ කියලා ඔබ අයහපත් දේ, නපුරු දේ කරගන්න තීරණය කළා ඇති. වැ දෙවියන් වහන්සේ මේ ඔබටයි කතා කරන්නේ. යනවාස කියනවා ඒ නපුරු දේ අතරින් ඔබ නුඹලා ජීවත් වෙන පිණිස, නුඹ ජීවත් වෙන පිණිස යහපත සොයන්න. යනවාසේ ඒ යහපතම ඔබට ආශිර්වාද කරගෙන ඔබ කියයි මම අරව දේව කරා, මේ දේ කරා, මම හැමදාම යහපත් දේ කරේ. හැම මිනිස්සයම මාව කෙඳිරුවා, මාව වැට්ටුවා, මාව පල්ලයට දැම්මා. ඔබ තාමත් මට යහපත් දේ කරන්න කියනවාද? උන්වහන්සේ කියනවා මම නුඹලා සමග සිටිනවා ඔබ යහපත කරන්න. එවිට මා නුඹව ශක්තිමත් කර, එවිට මා නුඹව ගුණනගන්න යනවා. විශේෂම මේ කාරණාව කියනවා ස්වාමින් වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමග සිටිනසේක. නුඹලා කියන ලෙස නුඹලා සමග සිටිනසේක. ඉඳ විශ්වාස කරන්න මේ වෙලාවේ. ඔබ තාමත් නපුරු අල්ලන් ඉන්නවනම්, යපුර කරන්න හිතාගෙන ඉන්නවනම් මේ තමයි වෙලාව. නුඹලා ජීවත් වෙන පිණිස, తాවකාලික දේ ලබා ගැනීම පිණිස නොව, තව කෙනෙකු සතුටු කරන්න නොව, යම් බයේ තව ටිකක් හිර වෙලා ඉන්න නොව, නුඹලා ජීවත් වෙන පිණිස අයහපත නොව, නපුර නොව යහපත කරන්න. අන්න එවිට සේනාවල දෙවියන් වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමග සිටිනසේක. ද විශ්වාස කරන්න, යහපත කරමු, ඔබ ආශිර්වාද ලබා ගනි. යේසු පීඨයි. God bless you.